සියලු දෙනාම වෙන එක්සෙල් ලින්කයන්ට සාදරයෙන් පිළිගන්නවා. අදත් අලුත් වීඩියෝ එකකින් අද මම ඔයාලට කතා කරන්න යන්නේ මේ ගියර් ෆ්‍රීවිල් එකක් කොහොමද නිවැරදිව හරියටම ගලවලා සර්විස් පාරක් දාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි මේ ෆ්‍රීවිල් එක කරන්න ඕනේ. මේ ෆ්‍රීවිල් එක ඉස්සෙල්ලා ගලව ගන්න ඕනේ. මෙතනින් ගලවන්නේ අපි රෝදෙන් ඉස්සෙල්ලාම ගලවන්නේ. මෙතන මේගොල්ලන්ට මේ පොඩි තවුදයක් පේනවනේ. ඒක තමයි අපිට ගලවන්න තියෙන්නේ. ඉස්සෙල්ලා මේ කට්ටේ ගලව ගන්න ඕනේ අපි. නැත්නම් අපිට අමාරුයි ෆ්‍රීවිල් එක ගලවගත්තොත් එහෙම. මේ කොන්ක්‍රීට් එකක් ගන්න අනිවාර්යෙන් හයියට. අරලා මේක ගන්න ඕනේ තද වෙන පැත්තට. ඒ කියන්නේ අපි පදින පැත්තට. අපි පිටිපස්සට පදින පැත්තට නෙවෙයි ඉස්සරහට බල්ල කට්ටව වෙන පැත්තට තමයි මේක ගැලවෙන්නේ. ඔහොම ගහලා ඉස්සරහම උඩ තියෙන නට් එක අපි ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ කට්ට අපි ගලවලා අයින් කරගන්නවා. අයින් කරද්දී බලන්න උතන මේ යටට මොකක් හරි දාගන්න. මොකද මේකේ පොඩි පොඩි බෝල් ටිකක් තියෙන්නේ. බෝල් ටික අනිවාර්යෙන් හැලලා බිමට. ඒ හින්දා ගෝණියක් කර මොකක් හරි දාලා ওই ෆ්‍රීවිල් එක උස්සන්න ඕනේ. ෆ්‍රීවිල් එක උස්සලා අපිට ඊන් පස්සේ ගන්න පුළුවන්. ගැලුවෙන් පස්සේ වෙන මොකද ලොකු නෑ. ඊන් පස්සේ මම ඉතින් ඔය කරේ බෝල් ටික ගලවලා ඒකේ අයින් කරගත්තා. මොකද අපිට දැන් ෆ්‍රීවිල් එක සුද්ධ කරගන්න බෑනේ කොහොමද. ඔහොම තියදී වතුර ගියාන් පස්සේ හේදුවත් වතුර ගියොත් එහෙනම් ෆ්‍රීවිල් එක සවුත් වෙනවා. ඊන් පස්සේ උතන තියෙන පොඩි ස්පින් දෙකක්. ස්පින් එක පොඩි ඔෂර් දෙකක් තියෙන්නේ. ඒකෙන් තමයි අර අපි තද කරනනේ හරියටම තද වෙලා හිටින්නේ ඔෂර් දෙකෙන් තමයි. ඒ හින්දා අනිවාර්යෙන් ගලවන ගියල් ඔක්කොම නෝර්දාව අනිවාර්යෙන් දාගන්න ඕනයි. හොඳට වීඩියෝ එක බලන්න ස්කිප් නොකර. ඔගේ බෝල කට්ට දෙකයි වැටෙන්නේ උඩ අතන කට්ටේ යට කට්ටේ බෝල් ටිකයි. ඔය බෝල එහෙම සවුත් වෙලා තියෙනවා නම් බෝල බල්ලෝ කට්ට ඔක්කොම කඩේ ගන්න තියෙනවා. වලට එහෙම සවුත් වෙලා තියෙනවා මාරු කරගන්න පුළුවන් හොම්ම. ඊන් පස්සේ උතන තියෙන බල්ලෝ කට්ට දෙක. ඒ දැන් ගලද්දී අපි උතන තියෙනවා. උතන ඔය බල්ලෝ කට්ට දෙකට පොඩි ස්පීන් එකක් වගේ ලොක් එකක් අහුවෙලා තියෙන්නේ. රවුන්ඩ් ලොක් එකක්. ඒ ලොක් එක අපි පන්න ගන්න ඕනේ. ඒකට නම් චූටි නියක් කරේ මොකක් හරි දාලා ඉස්සුවෙන් පස්සේ ඒ ස්පීන් එක පැනලා එනවා. ඒක හයි කරවද්දී නෝරදම හරියටම බලලා හයි කරගන්න ඕනේ. මොකද ස්පීන් එක හරියට වැටුනේ නැත්තම් මේ බල්ලෝ කට්ට දෙක හරියටම සෙට් වුනේ නැත්තම් එහෙම බල්ලෝ අහුවෙන්නේ නැහැ. ෆ්‍රීවිල් එක නිකන් කරගෙන දෙපැත්තටම. ඒ ඉන්න හොඳට බලන්න ගලවන දේ එහෙම. අනිත් දේ තමයි ගලවද්දිත් ඔයගොල්ලෝ මතකෙන් ගලවන්න. එතකොට හයි කරද්දි අපහසු වෙන්නේ නැහැ. හයි කර හැකි. පැහැදිලි තැන නැත්නම් කොහේ හරි තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම පිළිතුරු දෙන්නම්. ඔය තියෙන ස්පීන් එක ඒකත් ගලවලා අයින් කරගන්න ඕනේ. ඒ දෙක අයින් කරලා බල්ලෝ කට්ට දෙකත් ගලවලා අයින් කරන්න. අයින් කරලා සම්පූර්ණයෙන් මේ ටික ඔක්කොම හොඳට ඉතින් සුද්ධ කරලා දැන් හොඳට හොදගන්න පුළුවන්. බය නැතුව. මොකද වතුර ගියා කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. මම දැන් හොඳට ඔක්කොම හොදගෙන තියෙන්නේ. වතුර ටික එහෙම බේරෙලා යන හොඳට පිහි දාලා ගන්න. ඊන් පස්සේ මුලින්ම කරන් තියෙන අපිට මෙතන බෝල් ටික අපි අමුරගෙන මුලින්ම ග්‍රීස් ගාලා දැන් බෝල් ටික මම අමුරගෙන තියන්නේ ඒ වගේ ඕක අපිට පැත්තකින් තියාගත්ත හැකි දැන්. එතන බෝල් ටික අමුර ගත්තාම පස්සේ පැත්තකින් තියාගන්න. ඒක යාල වෙනම. ඊන් පස්සේ මෙතන බෝල් ටික අමුරන්න කලින් අනිවාර්යෙන් මෙතන බල්ලෝ කට්ට දෙක දාගෙන ඉන්න. ඔය තියෙන මම පෙන්න කට්ටෙන් බෝල් හැමින්නේ. බල්ලෝ කට්ට දෙක දාගෙනම ඉන්න ඕනේ. නැත්තම් බෝල් දැම්මොත් ඔය කට්ට දෙක දාගන්න අමාරුයි. මොකද ස්පින් එකක් තියෙන නිසා. ග්‍රීස් පොඩ්ඩක් අනිවාර්යෙන්ම ඉතින් කට්ට තියෙන තැනට ගාන්න. කාලා බල්ල කට්ට කාලවන්න. ඒ කලවද්දිත් ඔය බඩ වගේ තියෙන පැත්ත මේ පැත්තට දාන්න. ජඹුරු තැන පැත්තට දාන්න. ඒක දාලා අනිත් පැත්ත තමයි කාණු වගේ තියෙන පැත්ත තමයි අනිත් පැත්ත එන්නේ. හොඳට බලාගන්න අමුණු විදිය. කොතන කාණු වගේ තියෙන්නේ කාණුව දිගට තමයි අර අපි ගලවපු ස්පින් එක ලොක් එකක් තියෙන. ඒක වැටෙන්නේ එතනට තමයි. එක පැත්තක් අල්ලගත්තම ග්‍රීස් පොඩ්ඩක් ගාලා ලෝක නැත්තම් වැටෙනවා කට්ටේ. මේ පැත්තට ග්‍රීස් පොඩ්ඩක් ගාලා වෙන්න
ඒ පැත්තේ බල්ලේ කට්ට ගන්නට අලුවගෙන ඔක හරියටම අලුවගෙන දෙපැත්තටම නැත්තම් බල්ලෝ කට්ටේ දෙක හරියට සෙට් වුණොත් එහෙම ප්‍රීවිල් එක නිකන් කරගෙන දෙපැත්තටම අහුවෙන්නේ නැහැ. ඕගේ ගලවලා හයි කරද්දි මොනවා හරි ඩැමේජ් එකක් මොනවා හරි අවුල තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරනවා වෙනම. ඉන්පස්සේ ස්පීන් එකේ කාන්ට ස්පීන් එක ලොක් එකට දාගන්න තියෙන්නේ. ඒ අර කානු දිගේ තමයි ස්පීන් එක වැටෙන්නේ. ඒ වැටුණාන් පස්සෙත් අපි අනිවාර්යෙන් හයි කරන කලින් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ. කොහොමද මේක වැටලාද කියලා හොයාගන්න පුළුවන් අපිට ඒක චෙක් කරන්නේ. හොඳට බලලා ඉන්න වීඩියෝ එක දිහා. ගාන්ට ඒ කානු දිගේ වැටුණා නම් ඔක ස්පීන් එකේ තියෙන එක පැත්තක තියෙන පොඩි චූටි කට්ටයක් වගේ කට්ටේ එක පැත්තකට බලු කට්ටට දාතන හරි මම බලනවා. ඔහොම අතින් කරද්දී ඒ පාත් වෙනවා දිගහැරෙනවා. ඒ කට්ට දෙක හරියට බලන්න වැඩ කරනවාද කියලා ඔන්න ඔය. දැන් මම කරද්දී වැඩ කරන කට්ට දෙක ඔන්න ඔය කට්ට දෙක වැඩ කරනවා කියලා බලන්න. කට්ට දෙක වැඩ කරනවා කියන්නේ හරියටම ස්පීන් එක සෙට් වෙලා තියෙනවා බල්ලෝ කට්ට දෙකට. ඔය බල්ලෝ වෙන රීල් එහෙම තියෙනවා නම් ඔය වගේ බල්ලෝ කට්ට දෙක අල්ලගෙන ගහලා දාගන්න පුළුවන්. බලන්න හැබැයි ඉතින් ඔය බල්ලෝ කට්ට දාන්න දෙන කට ඩැමේජ් වෙලා නම් ප්‍රීවිල් එකට බල්ලෝ කට්ට දාන්න එපා බොරු වැඩ. කට ඩැමේජ් වෙලා නම් කොච්චර කට්ට දැම්මද දන්නේ නැහැ හරියට සෙට් වෙන්නේ නැහැ. ඊපස්සේ උතනට බෝල්ටියත් වගේ ඔයගොල්ලෝ අමුරු ගන්න 20 පාරක් ගාලා ආවට. ඊපස්සේ දැන් ඔක දැන් බෝල්ටිය තමයි ඊපස්සේ මේ ප්‍රීවිල් කට්ටය ගත්තා වගේම වැඩි හොල්ලන්න කරන්න නැතුව ලස්සන පරිස්සම් බෝල්ටි වට ගන්න නැතුව ගන්නට ඔය ටිකට දාගන්න. මොනවා කන්දා දාගන්න තියෙන ඊපස්සේ අපිට තියෙන්නේ ඉතුරු ඇට් එක. ඊපස්සේ චුට්ටක් කරකවලා බලන්න කට්ටි වැටෙනවා කියලා ගන්නට කියන්නේ. පදින පැත්තට හරියද බල්ලෝ කට්ට ලස්සන වැටෙනවා කියලා බලන්න කරකවලා. ඒ දැන් බලන්න කිසිම අවුලක් නැහැ ගන්නට කට්ට ටික වැහලා තියෙනවා කියන්නේ. ඊපස්සේ අපි මේ ගලගත්තේ ස්පීන් දෙක ඔෂර් දෙක තියෙනවානේ. ඔෂර් දෙක අනිවාර්යෙන් නෝරදම දාන්න. ඔෂර් දෙක නොදා හයි කරන්න එපා. තද වෙන්නේ නැහැ. එහෙම ප්‍රීවිල් එක හෙල්ලෙනවා විතරයි වෙන්නේ. ඊපස්සේ ගලගොත කප් එකත් අරගන්න ඒක දැන් හොඳට තද කරගන්නයි තියෙන්නේ. හොඳට වීඩියෝ එක බලන්න. බලලා වැඩේ කරන්න කිසිම තැනක වරදින්න දෙයක් නැහැ. මොකද මම ගානට හැමදේම හොඳට පැහැදිලිව ගලවන්න තැනින්ලා හරියටම පෙන්නනවා. ඒක නිසා ඔයාලට වරදින්න දෙයක් නැහැ. හරියටම බලලා හයි කරගන්න. මොකක් හරි ප්‍රශ්න තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕන දාම. ඔන්න ඔය කරගෙන පස්සේ හොඳට තද කරගන්න ඕනේ. අයි බුරුල්ලෙන් තියෙනපො හොඳට තද කරගන්න. තද කරගෙන ඉවරලා හොඳට කරකවලා බලන්න කොහොමද සහැල්ලුවෙන් යනවා නේ. ඊයින් පස්සේ හොඳට ග්‍රීස් කරනවා. දැන් ඉතින් ආයෙ කාලා දෙන එක දුවන්න පුළුවන් බය නැතුව. හොඳට බන්න වගේ කරගෙන ගිහලා කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ඔන්නෝම තමයි නිවැරදි ප්‍රීවිල් එක හොඳට ගලවලා සුද්ධ කරලා හයි කරගන්නේ. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් නැවතත් අලුත් වීඩියෝ එකක් හමුවෙන සුළු සියලු දෙනාටම ජය වේවා.